සංගීත කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඇත්තම කියනවා නම් සුරංජිත්ගේ කතාවකුත් එක්ක ඔය අලුතෙන් එන ඇමතිට පහර දෙන්න පවා කල්න යන්න පුළුවන්. කල්න විතරක් නෙමෙයි මේ අවස්ථාවට අසේලත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඇත්තටම සුරංජිගේ කුමන්ත්‍රණයක් අනුව හොඳම ඇමති කෙනෙක් කල්නලා නැති කරගන්න සේයාවක් තමයි අපිට පේන්නේ. මොකද කල්නලා දිගින් දිගටම මේ කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත් ඇති වෙලා තියෙන ප්‍රශ්න ගැන හැමදාමත් වගේ කතා කරන එක මේ වෙලාවේ අපිට බලාපොරොත්තු වෙන්න හැකියාවක් ලැබෙනවා කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාලට මතක් කරන්න සූදානමකුත් තියාගෙන ඉන්නට යන්නේ. කොහොම හරි කල්නලා මුලින් මේ ගැන කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැති තත්වයකට ඇවිත් තිබුණේ කියන කතාව ගැන විතරක් අපි හැමෝම දැනගෙන හිටියා. හැබැයි ඒ වුණාට සුරංජිත් කියන්නේ ওই කල්නගේ අයියා, ඒ කියන්නේ අසේනගේ ලොකු අයියා මරණයට පත් කරලා තියෙන්නේ ඔන්න ඔය ඇමතියයි කියලා. ඇත්තම කියනවා නම් එයා එහෙම කරේ අයියා හොන් තැනකට එයි කියලා ඇති වෙලා තිබ්බ බය නිසා කියන එක පැහැදිලිව මතක් කරන්න කටයුතු සූදානම් කරගනීවි. අවංකවම කියනවා නම් මෙන්න මේ ගැන පැහැදිලි කරලා දෙන එකෙන් අනිවාර්යයෙන්ම ඔය කලනලා සුරංජිත් බලාපොරොත්තු වුණ විදියටම මෝඩකමට මේ ඇමතිය අයින් කරගනී. හැබැයි කාලයකට පස්සේදී දැම්ම නන් නෙමෙයි. ඇත්තටම මේ වැඩේ කරලා තියෙන සුරංජිත්ලයි කියලා දැනගත දවසකට Taman කරගත්ත දේ ලොකු අපරාධයක් කියලා දැනෙන්න ඉඩකඩක් තියෙනවා. හැබැයි ඒ වුණාට සුරංජිත්ගේ හැම ක්‍රියාවක්ම සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියන එක ගැන මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්නත් සූදානම් වෙනවා. ඒ විතරක් නෙමෙයි අවංකවම කියනවා නම් කල්නලා මෝඩකමකට තමයි මේ හැමදේම සිද්ධ කරන්නේ. ඉතින් ඒ හැමදේම වෙනස් කරන්න පුළුවන් දේවල් ටිකක් වේවි කියන කතාව ගැන විතරක් මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්නත් සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි අද අපිට මේ වෙලාවේදී ඔයාලට මතක් කරන්න පුළුවන්කමක් තියාගන්න හැකියාවක් ලැබෙන්නේ කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් තියාගන්න පුළුවන්කම තිබුණේ. ඉතින් ඒ විතරක් නෙමෙයි තව දෙයක් කියන්න පුළුවන්කම තියෙනවා. හොයා දන්නවද? මේ විශ්වාසය අපිට ගොඩාක් දුරට කතා කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන අවස්ථාවක් වේවි. ඒ කියන්නේ කල්නලා මේ ඇමතියව නැති කරගනීද? හැබැයි කල්නලා ළඟ හොඳ බුද්ධිමත් කට්ටියක් ඉන්න නිසා ඒක ඒ විදිහට සිද්ධ වෙන එකක් නැහැ කියන විශ්වාසය ගැන අපිට අනිවාර්යෙන්ම තියාගන්න හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ ඔය සුරංජිත්ගේ සැලසුම අවුල් වෙලා යනවා කියන එකයි මට මෙතනදී ඔයාලට මතක් කරන්න ඌමනාවක් ඇති වෙලා තිබුණේ.